හරි. ළමයි මේ වීඩියෝ වල අරන් ඉන්නේ කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේ ICT පේපරේ ලකුණු ටික පාඩම් වලින් බෙදෙන්නේ කියලා. තේරුණාද? එහෙනම් අපි බලමු ඉතින් කොහොමද මේ ලකුණු ටික බෙදෙන්නේ කියලා. හරි. ඔයාලා පේනවා ළමයි මේ පැත්තේ ලිස්ට් එකේ තියෙන්නේ අපේ 10 ශ්‍රේණිය අපිට ඉගෙන ලබන්න තියෙන පාඩම් සෙට් එක. පළවෙනි පාඩම ICT කියන පාඩම, දෙවෙනි එක ඉන්ස්ට්‍රක්ෂන් කම්පියුටර් කියන පාඩම, තුන්වෙනි එක නම්බර් සිස්ටම්, හතර ලොජික් ගේට්ස්, පහ OS, හය බර්ඩ්, හත එක්සෙල් කියන පාඩම, අට PowerPoint කියන පාඩම, නවය database කියන පාඩම. එතකොට ග්‍රේඩ් 10 වල ඔයා 10 ශ්‍රේණිය ඉගෙන ගන්න පාඩම් සෙට් එක තමයි පුතේ මෙන්න මේ ඔයාලට මේ පැත්තෙන් පෙන්න තියෙන්නේ. හරි. එතකොට පුතේ මෙන්න මේ පැත්තේ තියෙන මොනවද? 11 ශ්‍රේණිය ඔයා ඉගෙන ගත්ත පාඩම් ටික. ප්‍රෝග්‍රෑමින් පාඩම, දෙවෙනි පාඩම තමයි සිස්ටම් කියන පාඩම, පද්ධති පාඩම, තුන අන්තර්ජාල ඉන්ටර්නෙට් කියන පාඩම, හතර මල්ටිමීඩියා කියන පාඩම, පහ HTML කියන පාඩම, අවසාන පාඩම තමයි හය ICT in society කියන පාඩම. රයිට්. අපි දැන් බලමු කොහොමද මේ පාස් පේපර් එකට කොහොමද මේ පේපර් එකට ලකුණු බෙදලා තියෙන්නේ කියලා. එතකොට මම මුලින්ම කියන්න ගන්නම් පුතේ 2024 වර්ෂයේ, ඒ කියන්නේ ගිය අවුරුද්ද පේපරේ කොහොමද මෙන්න මේ පාඩම් වලින් අපේ ID පේපරේ ලකුණු ටික ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් සරලව ඔතින් ඔය අවධානයෙන් ඉන්න කොහොමද මේ ලකුණු ටික බෙදලා කියලා තියෙන්නේ මේ පාඩමින් කියලා. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මම මොන වගේ පාඩම්ද දැන් මේ අවසාන මොහොතේ ඔයා පාඩම් කරන්න ඕනේ, මම වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මොන වගේ පාඩම්ද කියලා. තේරුණාද? ඔයා මේ විදි මොන මට්ටමේ හිටියත් මම අද මේ කියන්නේ හරියට ඔලුවට දාගත්තට ලොකු මැච් එකක් ගන්න පුළුවන් ඔලෙල් ICT පේපරේ. තේරුණාද? එහෙනම් පුතේ බලමු කොහොමද ගිය අවුරුද්දේ මෙන්න මේ පාඩම් ලිස්ට් එකේ ලකුණු ටික ආවේ කියලා. හරි. අපිට පුතේ පළවෙනි පාඩම බලා ගන්න තියෙනවා. මේ පළවෙනි පාඩමේ ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි පාඩමේ ගිය අවුරුද්දේ පුතේ අපිට බලා ගන්න පුළුවන් ලකුණු දෙකක්. ලකුණු දෙකයි ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? හරි. ලකුණු දෙකක් තමයි පළවෙනි පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. හරි. රයිට්. එහෙනම් පළවෙනි පාඩමට ලකුණු දෙකක් ඇවිල්ලා තියෙනවා පුතේ. ICT පාඩමට ලකුණු දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟ පාඩමට ඉන්ස්ට්‍රක්ෂන් ටු කම්පියුටර් කියන පාඩමේ සම්පූර්ණ පේපරේම ඇවිල්ලා තියෙනවා පුතේ ලකුණු හතක් ඇවිල්ලා තියෙනවා. ලකුණු කියන්න ඇවිල්ලා තියෙන්නේ හතක් ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඔයා හොඳට බලන්න ලකුණු හතක් ඇවිල්ලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් ටු කම්පියුටර් කියන පාඩමේ. හරි. නම්බර් සිස්ටම් කියන පාඩමේ ලකුණු කීයක් ඇවිල්ලා තියෙනවා? ඔව්. ඒකෙනුත් ලකුණු හතක් ඇවිල්ලා තියෙනවා පුතේ. තේරුණාද? ලකුණු හතක් තියෙනවා. ලොජික් ගේට් කියන පාඩමේ ලකුණු කීයක් තියෙනවද? ලොජික් ගේට් කියන පාඩමේ පුතේ ලකුණු තුනක් අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔයා හොඳ අවධානයක් යොමු කරන්න ඕන පාඩම් ටික තමයි මම මේ දැන් ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලි කරන්නේ. හරි. ඊළඟ එක තමයි OS කියන පාඩමේ ලකුණු ඇවිල්ලා තියෙන පුතේ ලකුණු දෙකයි. තේරුණාද? OS කියන පාඩමේ ලකුණු දෙකයි ඇවිල්ලා තියෙන්නේ. Word කියන පාඩමෙන් අපිට ලකුණු 6ක් බලා ගන්න පුළුවන්. ගිය අවුරුද්දේ පේපරේ ලකුණු 6ක් ඇවිල්ලා තියෙනවා Word කියන පාඩමෙන්. Excel කියන පාඩමේ පුතේ ගිය අවුරුද්දේ ලකුණු 13ක් ඇවිල්ලා තියෙනවා. තේරුණාද? ලකුණු 13ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කියන Excel කියන පාඩමෙන්. ඊළඟ පාඩම 8 වෙනි පාඩම PowerPoint කියන පාඩමෙන් ගිය අවුරුද්දේ පේපරේ ඇවිල්ලා තියෙන්නේ ලකුණු දෙකයි. තේරුණාද? හොඳට මතක තියාගන්න ලකුණු දෙකක් වගේ චූටි ප්‍රමාණයක් තමයි PowerPoint කියන පාඩමෙන් උත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි database කියන පාඩමෙන් පුතේ ලකුණු 14ක් ඇවිල්ලා තියෙනවා. තේරුණාද? දත්ත සමුදාය කියන පාඩමෙන් ලකුණු 14ක් වට ඇවිල්ලා තියෙනවා. right. අපි programming part එකට ගියොත් programming පාඩමට ගියොත් ලකුණු 20ක් ඇවිල්ලා තියෙනවා පුතේ. මෙන්න මේ කියන ඔයාලගේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ලකුණු 20ක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ පේපරයකට. right. system පාඩමෙන් පුතේ ඇවිල්ලා තියෙන ලකුණු 4යි. හරි. ලකුණු 4ක් වගේ ප්‍රමාණයක් තමයි system පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉන්ටර්නෙට් කියන පාඩමෙන් පුතේ ඇවිල්ලා තියෙනවා ලකුණු 9ක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ. හරි. ඊට පස්සේ අපි බැලුවොත් මල්ටිමීඩියා කියන පාඩමෙන් ලකුණු 12ක් ඇවිල්ලා තියෙනවා. HTML කියන පාඩමෙන් ලකුණු ගිය පාර ඇවිල්ලා තියෙනවා ආසන්න වශයෙන් ලකුණු 8ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ICT society කියන පාඩමෙන් පුතේ ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා ලකුණු 10ක්. හරි. මේ ඔයාලට පේන්නේ ගිය අවුරුද්දේ 2023 24 වාර සාමාන්‍ය පෙළ විභාගයේ මේ ඔයාලට පේන්නේ 2023 24 කියන සාමාන්‍ය පෙළ විභාගයේ කොහොමද ලකුණු ටික බෙදලා ගියේ සම්පූර්ණ සිලබස් එකට කියලා. තේරුණාද? ICT පේපරේ ලකුණු 2ක් ඇවිල්ලා තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් ටේබල් ලකුණු 7යි, නම්බර් සිස්ටම් ලකුණු 7යි, ලොජික් ගේට් 3යි, OS 2යි,
Word කියන පාඩම ලකුණු 6ක් ඇවිල්ලා තියෙනවා. Excel කියන පාඩම ලකුණු 13ක් ඇවිල්ලා තියෙනවා. PowerPoint කියන පාඩම ලකුණු 2ක් ඇවිල්ලා තියෙනවා. Database කියන පාඩම ලකුණු 14ක් ඇවිල්ලා තියෙනවා. ICT සහ අපේ 11 ශ්‍රේණිය පොතට ගියාට පස්සේ 11 ශ්‍රේණිය පළවෙනි පාඩම ප්‍රෝග්‍රෑමින් කියන පාඩමේ ලකුණු 21ක් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි පාඩමේ පොතේ ලකුණු 4ක් ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි පාඩමේ ලකුණු 9ක් ඇවිල්ලා තියෙනවා. මල්ටිමීඩියා කියන පාඩමේ ලකුණු 12ක් ඇවිල්ලා තියෙනවා. HTML 8ක් ඇවිල්ලා තියෙනවා. හයවෙනි පාඩමේ ICT සොසයිටි කියන පාඩමේ ලකුණු 10ක් ඇවිල්ලා තියෙනවා. තේරුණාද? එතකොට මෙහෙම තමයි පොතේ ලකුණු බෙදලා යන්නේ. හරි. පොතේ ඔයාලට පේනවා ඇති මේ වගේ ලකුණු ගොඩාරියක් ගන්න මොන පාඩමද පාඩම් කරන්න ඕනේ කියලා මේ චූටි කාලේ තුල ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට මේ තරුණ ලකුණු දාලා තියෙන පුතේ අපි ඉදිරියේ සෙමිනාර් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ටික එක පාඩම Excel කියන පාඩම අනිත් පාඩම database අනිත් එක තමයි HTML අනිත් එක programming සහ internet කියන පාඩම අපි කතා කරනවා පුතේ. හරිද? එතකොට මෙන්න මේ පාඩම් ටික විතරක් ඔයාලට දැනගෙන හරිද අපි මේ ඉදිරියේදී මාර්තු 10 11 12 13 කියන ඉදිරි මේ දවස් කීපේ දවස් 4 ඇතුළත කතා කරන පාඩම් හතරෙන් ඔයාලට ලකුණු කොච්චරක් ගන්න පුළුවන්ද කියලා අපි දැන් බලන්නයි යන්නේ. හරි හින්දා හොඳට අවධානයෙන් ඉන්න. මේ දවස් 4 ආවත් ඔයාලට ලකුණු B එකක් විතරක් ගන්න පුළුවන් කියලා මම ඔයාලට ගේමක් නැතුව කියනවා. හරි. එහෙනම් පුතේ ඔයාලට අපි පළවෙනි දවසේ ලකුණු 10ක් අරන් දෙනවා. ඊට පස්සේ දවසේ ලකුණු 14ක් ගන්න පුළුවන්. ඊට පස්සේ දවසේ ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ HTML පාඩමේ ලකුණු 10යි. ඉන්ටර්නෙට් පාඩම පුතේ ලකුණු 9ක් ගන්න පුළුවන්. හරි. මේ ටික එකතු කරලා පුතේ ඔයාලට තේරෙනවා B එකකට ආසන්න ප්‍රමාණය ලකුණු ගන්න පුළුවන් 3 4 7යි 7 1 8යි 8යි 9යි 17යි මෙතන 7ක් එනවා. රයිට්. ඔක්කොම පුතේ ලකුණු 67ක්. තේරුණාද? එහෙනම් B එකකට ආසන්න රිසල්ට් එකක් ඔයාලට දවස් 4කින් දාගන්න කොට දාගන්න පුළුවන්. තේරුණාද? B එකක්. රයිට්. ඔයා දැන් මේ විදිහේ S මට්ටමේ ඉන්න පුළුවන්, ෆේල් මට්ටමේ ඉන්න පුළුවන්, C මට්ටමේ ඉන්න පුළුවන්. හැබැයි ඔයාට මේ දවස් 4 විතරක් ආවත් ලකුණු 67ක් කරන් B එකක් ලේසියෙන්ම කොට දාගන්න පුළුවන්. තේරුණාද? අස්සක් මුල්ලක් නෑරම් මේකේ දවස් 4 පුතේ අපි කතා කරනවා බිඳුවේ මට්ටමේ හිටියත් ඔයාට B එකට යන අවශ්‍ය සියලුම දේවල් ටික අපි මෙන්න මේ කියන දවස් 4 ඇතුළත අපි කතා කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන ඕන සෙමිනාර් එකක් තමයි පුතේ Revival Online 2024 සෙමිනාර් එක කියන්නේ. ඒ හින්දා ටක් ගාලා මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාලා ටක් ගාලා හැමෝම මේ වැඩේට සම්බන්ධ වෙන්න. මොකද මේක අවසාන වතාවට ඔයාගේ ICT විෂය කොට දාගන්න තියෙන chance එක වෙන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ ටක් ගාලා මෙන්න මේ නම්බරයට message එකක් දාලා Revival Online කියලා message එකක් දාන්න පුතේ හැමෝම Revival කියලා message එකක් දාන්න ටක් ගාලා මේ නම්බරට. එහෙම වුණොත් ඔයාට මේ අපේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සීමිත ළමයි පිරිසක් තමයි බදවගන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මේක අනිවාර්යෙන්ම ගොඩ දාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ගොඩ යන විෂයක්. ඒ හින්දා ඔයා මේකට ඒකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම එන්න ඕන සෙමිනාර් එක තමයි පුතේ Revival Online සෙමිනාර් කියන්නේ. එහෙනම් පුතේ අද අපි වැඩි අවසන් කරනවා. මේ වීඩියෝ එක ඔයාලට අපි අරන් ආවේ කොහොමද සම්පූර්ණ O-level ICT සිලබස් එකේ ලකුණු බෙදලා යන්නේ පාස් පේපර් එකට කියලා. තේරුණානේ? එහෙනම් හැමෝටම බුත් සරණයි දෙවි පීඩයි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හදවතින්